right. අද අපි මේ සාකච්ඡා කරන්නේ 2022 අපේ දුවල පුතාලා එතන කරන එයාලගේ 18 වෙනි ඇසස්මන්ට් එක. right. දැන් කොරෝනා එන්න කලින් අපි කරලා තිබුණා කොහොමද 15ක් 16ක් හිටෙන්න කරලා තිබුණා. ඊන් පස්සේ නැවතත් ඇසස්මන්ට් අපි පටන් ගත්තා ඔන්ලයින් කරන්න. එතකොට එයාලා කරන 2022 18 ඇසස්මන්ට් එක. නමුත් 2021ටත් ඔයාලටත් ලියන්න අපි අවස්ථාව දීලා තියෙන්නේ. right. කියලා දැනුම නැවත මතක් කරගන්න. එතකොට අපි බලමු මේ ප්‍රශ්නේ මූල්‍ය ගිණුම් කරන්නේ සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශනය කුමක්ද? එතකොට මූල්‍ය ගිණුම් කරන වාර්තා ආයතනයක අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් පරිශීලනය කරයි. සත්‍යයි. මූල්‍ය ගිණුම් කරන වාර්තා සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරනු ලබයි. සත්‍යයි. මූල්‍ය ගිණුම් කරණය මගින් අතීත තොරතුරු සපයයි. සත්‍යයි. මූල්‍ය ගිණුම් කරන වාර්තා පිළියෙල කිරීම නෛතික අවශ්‍යතාවයක් වේ. සත්‍යයි. මූල්‍ය ගිණුම් කරන වාර්තා ආයතනයක අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයේ පමණක් පරිශීලනය කරයි. ඒක වැරදි. right. එතකොට ඔයාලා උත්තරේ තෝරන්නට ඕන උත්තර අංක 5 කියලා. ඒතකොට මෙතන අපෙන් ඇහුවේ සාවද්‍ය ප්‍රකාශනයනේ. right. අපි බලමු ඒ ප්‍රශ්නෙට ඔයාලා කොහොමද පිළිතුරු සපයලා තිබුණේ කියලා. ළමයි 33 දෙනෙක් එක්සෑම් එක කරලා තිබුණා. ළමයි 33 දෙනාගෙන් 30 දෙනෙක්ම හරියට මේ කරලා තියෙනවා. අපිට ඉන්නවාට ඒක ෂෙයා කරන්න ඕනනේ. right. පේනා නේද ඔයාලට chart එක? ඔව් සර්. හරි. ඒතර ඔයාලට මේකෙන් තේරෙනවා ළමයි 33 දෙනාගෙන් 30 දෙනෙක් මේක කරලා තියෙනවා. ඒ වගේම ළමයි දෙන්නෙක් විතර කෙනෙක් අහලා තියෙනවා මූල්‍ය ගිණුම් කරන වාර්තා ආයතනයක අභ්‍යන්තර හා බාහිර පරිශීලනය කරයි කියන එක අසත්‍යයි කියලා. සහ තව එක්කෙනෙක් අහලා තියෙනවා මූල්‍ය ගිණුම් කරන වාර්තා සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරන එක වැරදි කියලා. ඒ ළමයි දෙන්නත් මෙතනට එන්න ඕන. right. මේ 30 දෙනාගේ ගොඩට එන්න උත්සාහ කරන්න ඕන. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ගිණුම් කරන ප්‍රමිති යන විචල්‍ය ඇතුළත් වන ගිණුම් කරන පරිසරයේ සාධකීය වන්නේ. ගිණුම් කරන ප්‍රමිත කියන විචල්‍ය ඇතුළත් වන්නේ ශිල්පීය හා වෘත්තීය පරිසරයට. right. ශිල්පීය හා වෘත්තීය පරිසරයට මතක තියාගන්න. ගිණුම් කරන ප්‍රමිත ශිල්පීය හා වෘත්තීය පරිසරයට අපි බලමු ඔයාලගෙන් මේකට ලකුණු ගහලා මේ ලකුණු කරලා තියෙන විදිය කොයි වගේද කියලා. ඔව් ළමයි 28 දෙනෙක් ගහලා තිනවා. ළමයි 5 දෙනෙක් ඉන්නවා නෛතික පරිසරයට ගහපු. ඔන්න ඕක තමයි මට චෙක් කරගන්න ඕන වුනේ. ඒ කියන්නේ දැන් ඔයාලට ගිණුම් කරන ප්‍රමිතිය දුන්නාම ඔයාලා එක ගහන්නේ නෛතික පරිසරයට. නෛතික පරිසරයට වැටෙන්නේ හරිද මේ වර්ධිච්ච 5 දෙනාට මම කියන්නේ නෛතික පරිසරයට වැටෙන්නේ අනපනත් කියලා આવොත් තමයි නෛතික පරිසරයට වැටෙන්නේ. right. අනපනත් ඔය හවුල් ව්‍යාපාරාඥා පනත සමාගම් පනත එහෙම කියලා આવොත් තමයි නෛතික මේ පරිසරයට වැටෙන්නේ. ගිණුම් කරන ප්‍රමිත ගිණුම් කරන ප්‍රතිපත්ති වෘත්තීය ආයතන ඒවා වැටෙන්නේ කොහෙද? ශිල්පීය වෘත්තීය පරිසරය. ඒතකොට ළමයි 5 දෙනෙක් මේ 5 දෙනාම ඊළඟ තියෙන විභාගෙදී අනිවාර්යයෙන්ම මේ මාරු වෙන්නට ඕන මේ 28 දෙනා ගොඩට 28 දෙනා ගොඩට ඇවිල්ලා හැමෝම හරි උත්තරේ ලකුණු කරන්න ඕන ගිණුම් කරන ප්‍රමිත ශිල්පීය හා වෘත්තීය පරිසරය කියන. right. අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට සමාගමක කොටස්කරුවන්ට ලබා නොදෙන තොරතුරක් වන්නේ. මතක තියාගන්න මේ සමාගමක කොටස්කරුවෝ කියලා කියන්නේ මේ බාහිර පාර්ශවය. හරිද? බාහිර පාර්ශවයන්. ඒ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය තමයි අභ්‍යන්තර පාර්ශවය. එතකොට කොටස්කරුවෝ අයිතිකරු වුණාට අපි යාලා සලකන්නේ බාහිර පාර්ශවයක් විදියට.
එයාලට දෙන්නේ නැහැ කවදාවත් මේ නව නිෂ්පාදිතයක් වෙනුවෙන් ඇස්තමේන්තුගත පිරිවැය කියන එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ රහසිගත තොරතුරක්. ඒක පිට මිනිස්සුන්ට දැනගන්න දෙන්නේ නැහැ. මෙතන තියෙන අනිත් ඒවා ඔක්කොම මුළු විස්තීර්ණ ආදායම කියලා කියන්නේ කාලච්ඡේදයේ ලාභයම තමයි රයිට් කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු වුණාම ඒතර ඒක දෙනවා ව්‍යාපාරේ මූල්‍ය තත්ත්වය බලා ගන්න පුළුවන් මුදල් ප්‍රවාහ බලා ගන්න පුළුවන් කාලච්ඡේදයේ ලාභය බලා ගන්නට පුළුවන් ඒ කියන දේවල් තොරතුරු බලා ගන්න පුළුවන් නමුත් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය කීයද කියලා කොටස් කරුවන්ට දෙන්නේ නැහැ. ඒතර උත්තරේ විදිහට ඔයාලා තෝරලා තින්න ඕන උත්තර අංක 3. ඒතර අපි බලමු ඔයාලා කොහොමද ඒකට ලකුණු කරලා තිබුණේ කියලා. ඔව් ළමයි 27 දෙනෙක් ගහලා තියෙනවා හරියට මේ දැන් ඔයාලට පේන්නේ ළමයි 27 දෙනෙක් 84% හරියට වාර්තා කරලා තියෙනවා නව නිෂ්පාදිත ඇස්තමේන්තුගත පිරිවැය කියන එක ළමයි දෙන්නෙක් ගහලා තියෙනවා ව්‍යාපාරි මුදල් ප්‍රවාහ තමයි පිටායට දෙන්නේ නැත්තේ කියලා දැන් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන තමයි ආදායම් ප්‍රකාශනය මුදල් පහ ප්‍රකාශනය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනය සහ දිනු කරන ප්‍රතිපත්තිය අනිකුත් සටහන්නේ එතකොට ඒ වල තියෙන තොරතුරු කෙලින්ම ඕනම කෙනෙක්ට ඕනම මහ ජනතාවට උනත් බලා ගන්නට පුළුවන්. ඒතර මේ ව්‍යාපාරේ මුදල් ප්‍රවාහ කියලා කියන්නේ කෙලින්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනයක තියෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ තියෙන අයිතමයක්. ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ළමයි දෙන්නෙක් ගහලා තිනවා ව්‍යාපාරේ මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම ඉදිරිපත් කරන්නේ ආදායම් ප්‍රකාශනයෙන්. ආදායම් ප්‍රකාශනයේ තියෙන තොරතුරු බලා ගන්න පුළුවන්. තව කෙනෙක් ගහන ව්‍යාපාරේ මූල්‍ය තත්ත්වය කියලා. එතකොට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ කෙලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වන තොරතුරු. ඉතින් ඒවා බලා ගන්න පුළුවන්. රයිට්. ඒතර ඔයාලා පස් දෙනාටම පහසුවෙන්ම මේ 27 දෙනාගේ ගොඩට එන්න තිබුණා. රයිට් පහසුවෙන්ම මෙතනට එන්නට ඕන. එතකොට එහෙම ආවම තමයි ඔයාලා පස් දෙනාටත් අර විශ්වවිද්‍යාලවල දොරටු විවෘත වෙන්නේ. රයිට් අපි යනවා ඊළඟ එකට. මම ස්ක්‍රීන් එක පෙන්නද්දී ඒක ගැන පැහැදිලි කරද්දී පේන්නේ නැත්නම් මට ළමෙක් කරුණාකරලා කියන්නේ මේ ස්ක්‍රීන් එක නෙමෙයි පේන්නේ කියලා මොකද මම ස්ක්‍රීන් දෙක තුනකට යනවා. එතකොට ඔයාලට පේන ස්ක්‍රීන් එක මොකක්ද කියලා මටත් හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා මගෙන් අහන්න රයිට්. විකුණු බඩුවල පිරිවැය වියදමක් ලෙසත් ඉදිරි තොගේ වත්කමක් ලෙසත් හඳුනාගන්නේ ගැලපුම් සංකල්පයට අනුව. රයිට් ගැලපුම් සංකල්පයට අනුව. භාණ්ඩ වික්කම තමා ඒකේ වියදම හඳුනාගන්නේ එතකන් භාණ්ඩ විකුණනකම් ඉතිරි වත්කම් අපි වත්කමක් ලෙස හඳුනාගන්නේ ගැලපුම් සංකල්පයට අනුව. ගන්න භාණ්ඩ සියල්ලම වියදමක් වෙන්නේ නැහැ. රයිට් ගන්න ගැනුම් ඔක්කොම වියදමක් වෙන්නේ නැහැ. ගැනුම් ඔක්කොම වික්කොත් තමයි වියදමක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ විකුණු පිරිවැය කියන වියදම බවට පත් වෙන්නේ. එතකොට භාගයක් විකුණලා භාගයක් ඉතුරු වෙද්දී වික්ක ටික වියදමක් ලෙසත් ඉතුරු ටික වත්කමක් ලෙසත් අපි හඳුනාගන්නේ ගැලපුම් සංකල්පයට අනුව. රයිට්. එතකොට උත්තරේ තෝරන තෝරන ඒක. රයිට්. මේක උත්තර කරගන්න කවුද ඔය ඔක්කොම කියලා ඉන්නේ ශෙහානා. රයිට් මියුට් කරගෙන අහගන්න. රයිට් දැන් මම හිතනවා ඔයාලට පේනවා කියලා. බලමු අපි ඒ උත්තරේට කොහොමද ගහලා තිබ්බේ කියලා. ඔව් ළමයි 28 දෙනෙක්. රයිට් ළමයි 28 දෙනෙක් හරියටම උත්තරට ගහනවා. මේ බලන්න ළමයි 5 දෙනෙක්ම වෙන එක උත්තරයකටත් යන්නේ නැතුව එයාලා යනවා පිරිවැය සංකල්පය කියන උත්තරේට. ඇයි අර විකුණුම් පිරිවැය වියදමක් ලෙසත් කියද්දි පිරිවැය කියන වචනේ විතරයි යාලා බලන්නේ. පිරිවැය සංකල්පයෙන් කියන අදහස මොකද්ද? ගැලපුම් සංකල්පයෙන් කියන අදහස මොකද්ද? ඒවලට අවධානය යොමු කරන්නේ නැහැ. කෙලින්ම අර පිරිවැය කියන වචනේ තිබ්බනම් පිරිවැය සංකල්පයට ගහනවා. එහෙම බෑ ළමයි රයිට්. එහෙම උත්තර වලට ලකුණු කරන්නේ දෙක වසරේ ළමයි. තුන වසරේ ළමයි නිකන් සමාන පද තෝරලා ආතනත් පිරිවැය මෙතනත් පිරිවැය එහෙනම් මේක තමයි ඒ ළමයි ඒ තුන වසරේ හතර වසරේ ළමයි යා කරන්න සමාන පද හොයන්න එහෙමනේ යාලා තීරණ ගන්නේ. අපි එහෙම තීරණ ගන්නෑ. අපි පිරිවැය සංකල්පය කියන එක අදහස් දැනන් ඉන්න ඕන. ගත් මිල පදනම් කරගෙන ගිණුම් ගත කරන්න කියන එක. ගැලපුම් සංකල්පය අදහස දැනන් ඉන්නට ඕන. ගැලපුම් සංකල්පයෙන් කියන්නේ අර
කාලච්ඡේදයේ ලාභය ගන්නේ කරද්දී ඒ කාලච්ඡේදයේ ආදායම් සමග මේ ආදායම් ඉපීමට මේ දායක වූ වියදම් පමණක් ගැළපී යුතුයි කියන අදහස. ඉතින් පැහැදිලි දැන් මේ 5 දෙනාම එකම උත්තරයකට ගිහිලා තියෙන්නේ. මේ 5 දෙනාත් මේ 28 දෙනාගේ ගොඩට එන්න. මේ කොළපාට ගොඩට එන්න පුළුවන්. ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. accounts කියන්නේ කිසිදු අමාරු විෂයක් නෙමෙයි. ඔයාලට තේරෙනවා ළමයි 28 දෙනෙක්ම හරියට කරනවා නම් ඇයි මට බැරි? right? එහෙනම් අපි 5 දෙනාටත් මෙතනට පහසුවෙන්ම එන්නට පුළුවන් කියන සිතුවිල්ල ගන්න තමයි මම ඔයාලට මේ chart එක පෙන්වන්නේ. දැන් මේක ගොඩාක් අමාරු ප්‍රශ්නයක් නම් මෙතන එක එක බාස් ගොඩාක් තියෙන්න ඕන. ඒ කියන්නේ උපලදි සංකල්පයට එක බාරයක් තියෙන්න ඕන, මුල් මිනුම් සංකල්පයට එක බාරයක් තියෙන්න ඕන, උපජ සංකල්පයට බාර. එහෙම නෑනේ ළමයි. right? එහෙම හැම එකටම ළමයි ගිහිල්ලා නෑනේ. ඔක්කොම වගේ එක උත්තරයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි 5 දෙනා විතරයි වෙන උත්තරයකට ගිහිල්ලා තියෙන්නේ. අපි 5 දෙනාත් එනම් මෙතනට එන්න ඕන කියලා හිතා ගන්නට ඕනේ. පැහැදිලිද? දැන් ඔයාලට මම මේකේ PDF එක දැම්මම ඔයාලා කරපු පේපර් එකත් එක්ක බල නැවත වැරදි නිවැරදි කිරීම කරගන්නට ඕන. right? නැවත වැරදි නිවැරදි කිරීම කරන්නට ඕන. right? right අපි යනවා ඊළඟ එකට. පහත ගිණුම් කරන සිද්ධිය හිමිකම කෙරෙහි සුද්ධ වශයෙන් ඍණ බලපෑමක් ඇති කරයිද? කුමන ගිණුම් කරන සිද්ධිය හිමිකම අඩු වෙන්න බලපානවාද කියලා අහන්නේ. ලක්ෂ 2ක තොග 2,20,000කට වික්කම ලාභයක් නැතිවන්නේ. එතකොට ධන බලපෑමක්. අයිතිකරු විසින් ව්‍යාපාරයේ 20,000ක වියදම් පුද්ගලිකව දැරුවම එතන හිමිකම අඩු වේ, හිමිකම වැඩි වේ. හරිද? ඒ නිසා අංක 2 වෙන්න බෑ. මොකද අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් දැරුවම හිමිකම වියදම් නිසා හිමිකම අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපි ඒක අයිතිකාරයට ගෙවිච්ච නිසා හිමිකම් වැඩි වෙනවා. ඒ නිසා මේ උත්තරේ වෙන්නත් බෑ. රුපියල් 5000ක විදුලි බිල්පත ලැබීම එහෙත් මේ තවමත් ගෙවා නොමැත. ප්‍රශ්නයක් නැහැ. අපි ඉගෙනගෙන තියෙනවා ළමයි උපජිත සංකල්පය. උපජිත සංකල්පයට අනුව ගෙව්වා හෝ නොගෙව්වා හෝ වර්ෂයට දාලා වියදමක් ලෙස සටහන් කරන්නට ඕන. ඒතකොට වියදමක් ලෙස සටහන් වෙද්දී හිමිකම අඩු වෙනවා. එහෙනම් මේක තමයි උත්තරේ. අපි බලමු අනිත් ඒවාත් අයිතිකරුගේ අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය යෙදුවම හිමිකම වැඩි වෙනවා. කඩකුලී ආදායම් වෙනුවෙන් 10000ක් ලැබීම මොකද වෙන්නේ? කඩකුලී වෙනුවෙන් ආදායම් වෙනුවෙන් රුපියල් 10000ක් ලැබුණම ඒක ආදායමක් නේ. ඒ නිසා ප්‍රාග්ධනය නැත්නම් හිමිකම වැඩි වෙනවා. එහෙනම් ඔයාලා උත්තරේ ලෙස තෝරලා තියෙන්න ඕන උත්තර අංක 3. right? අපි බලමු මේ ප්‍රශ්නෙට ඔයාලා කොහොමද ප්‍රතිචාර දක්වලා තිබුණේ කියලා. ඔව් ළමයි 25 දෙනෙක්. right ළමයි 25 දෙනෙක් හරි උත්තරේ දීලා තිනවා 75%ක්. ළමයි 5 දෙනෙක් කියනවා අයිතිකරු විසින් ව්‍යාපාරයේ වියදමක් පුද්ගලිකව ගෙවීම කියලා. මතක තියාගන්න ඒක දැන් ගිය පාරත් ඕක වරද්දන්න නැති බහුතරයක්. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවුවම හිමිකම වෙනස් නොවේ. ලියලා තියාගන්න ඒ වැඩිච්ච 5 දෙනා right අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්යාපාරයේ වියදමක් ගෙවුවම හිමිකම වෙනස් නොවේ. එතකොට ඒක අනිවාර්යයෙන් ලියලා තියාගන්න මේ වාක්‍යය. අනිත් පැත්තෙන් තව දෙන්නෙක් ගහනවා අමතර ප්‍රාග්ධනය යෙදවීම. අමතර ප්‍රාග්ධනය යෙදුවම මොකද වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙනවා. right ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඊට පස්සේ කඩකුලී ආදායම් ලැබීමටත් කෙනෙක් අහලා තියෙනවා. කඩකුලී ආදායම් කියන්නේ ආදායමක්. ආදායමක් නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. right දැන් මම බලන්න ඕන මේක අහලා තියෙන්නේ මගේ ළමයිද කියලා. right මම ඒකත් චෙක් කරලා බලන්නම්කෝ මේ කියන්නේ මගේ ළමයිද කියලා කියන්නේ මගේ මාත් එක්ක යන්නේ ඉඳලා ගිණුම් කරන ඉගෙන ගත්ත ළමයිද මේ ලකුණු කරන්නේ කියලා මම ඒකත් පොඩ්ඩක් බලන්නට ඕන. සහ අපි හිතමු කවුරු උනත් හරිද මේ 25 දෙනාගේ ගොඩේට ඔයාලට ඉන්න පුළුවන්. right අපි යනවා ඊළඟ එකට. මේකේ ළමයි බලන්නකො මම ඔයාලට උත්තරේ මෙතන සඳහන් කරලා තිබුණේ නැහැ වගේ ප්‍රශ්නයක් වුණා නේද? ඒ කියන්නේ ඔයාලට දැන් ඔයාලගේ ඉන්න ලකුණු ඔයාලා බලා ගන්න ඕන 76න් ඒ තව ප්‍රශ්නිකුත් තිබුණා එතන ගැටලුවක් ඒකත් හදාගන්න. එතකොට මෙවැනි ප්‍රශ්නයක් ආවම කරන්නේ මෙන්න මෙහිමයි. හරිද? මේ ප්‍රශ්නයක් ආවම මේ විදිහට තමයි කරන්නේ. එතකොට අපිම තනියම මේ ගනුදෙනු ටික දාලා බලන්නට ඕන. හරිද? පෙර වැඩක් යටතේ අපිම දාලා බලන්නට ඕන. දැන් බලන්න ඒක කරන විදිහ වලට මේක උත්තර දීලා තිබෙන්නේ නැහැ. නමුත් අපි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. කවිෂා 800ක මුදලක් ආයෝජනය කරමින් 2020 7.1 දින වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එතකොට මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා 800යි, right? හිමිකම් වැඩි වෙනවා 800යි.
හරිද? ඊට පස්සේ අවසන් මාසය තුලදී ලක්ෂ 4ක් විරියව භාණ්ඩ ණයට ගත්ත අතර රුපියල් ලක්ෂ 4ක් වූ භාණ්ඩ ණයට ගත්තම මොකද වෙන්නේ? රයිට්. වත්කම් වැඩි වෙනවා ලක්ෂ 4ක්. ඒ කියන්නේ තොගය රයිට් වගකීම් වැඩි වෙනවා ලක්ෂ 4ක්. පැහැදිලිද? ඊළඟට ඒවා 450කට අත්පිට මුදලට විකුණලාදී. හිම භාණ්ඩම රයිට් 450ක මුදලට අත්පිට වික්කලු. ඔව් 400 හිම භාණ්ඩමනේ විකුණන්නේ. එතකොට වත්කම් අඩු වෙනවා 400ක්. වත්කම් වැඩි වෙනවා 450ක්. ඒ දෙක අතර ලාභයේ හිමිකමනේ. එතකොට හිමිකම වැඩි වෙනවා 50ක්. රයිට් මේකට පෙර වැඩේ කරන විදිහ තමයි මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ තවද ව්‍යාපාරය 80000ක වියදමක් දරන ලදී. එයින් 60000ක්ලු ගෙව්වේ. 80000ක වියදමක් දැරුවලු. එයින් 60000ක්ලු ගෙව්වේ. එතකොට කොහොම හරි ගෙව්වා හෝ නොගෙව්වා හෝ 80ම වියදමනේ. ඒ නිසා ඔහොම දාගත්තා හිමිකම අඩු වෙනවා කියලා 80. ඕකෙන් ගෙවලා තියෙන්නේ අපි 60යිලු. එහෙනම් වත්කම් අඩු වෙනවා 60ක්. අනිත් 20 රයිට් අනිත් 20 අපි ගෙවිය යුතුයි. හරිද? අනිත් 20 අපි ගෙවිය යුතුයි. දැන් මේක ඔයාලට කරන්න තිබුණා නම් මේ ප්‍රශ්නේ කරන්න හම්බුණා නම් ඔයාලා මේ විදිහට තමයි කරලා තිබිය යුත්තේ. මේ විදිහට තමන්ම පෙර වැඩේ කරලා ඊට පස්සේ සුද්ධ බලපෑම හොයාගෙන උත්තරේ ලකුණු කරන්නට ඕනේ. එතකොට දැන් බලන්න මෙතන කීයද කියලාගේ මේ 400යි 400යි කැපිලා යනවා කියන්නකෝ. ඔය දැන් මම මාක් කරන 400යි 400යි කැපිලා යනවා කියන්නකෝ. එතකොට 800යි 450යි 1250යි 1250යි 8ක් ගියාම 1190යි. ඊළඟට මෙතන 420යි මෙතන 850න් 80ක් ගියාම 770යි. එහෙනම් මේ තමයි උත්තර 3 සුද්ධ බලපෑම. රයිට් සුද්ධ බලපෑම 770යි. එහෙනම් ඒ උත්තරේ තිබුණේ 1190යි 420යි 770යි තිබුණේ උත්තර අංක 3. රයිට් උත්තර අංක 3. එතකොට ඔයාලට ඒකට උත්තරයක් තිබ්බේ නැති නිසා ගහන්න බෑ. මම දැක්ක කාව්‍ය ඒක උත්තර අංක 3 කියලා ගහලා තිබුණා. ඒකත් හරි ගිහිල්ලා තිබ්බා රයිට්. උත්තර නැතුවත් ගහපු එක කාව්‍ය හරි ගිහිල්ලා. මම හිතන්නේ කාව්‍ය තමයි වැඩිම ලකුණු අරන් තිබුණේ. කාව්‍යයට දැන් ඒකේ ලකුණුත් එනවා. ඒ කියන්නේ හිතලා ගහපු එකත් හරි ගිහිල්ලා රයිට්. ඊළඟට ඒක පැහැදිලිද? දැන් මෙවැනි සමීකරණ ගානක් ආවම ඔයාලා අනිවාර්යයෙන්ම තමන්ම තනියම මේ විදියට පෙර වැඩේ කරලා තමයි උත්තරේ හොයාගන්නට ඕනේ. රයිට් ඊළඟට සලකා ඒක දැන් මම බලන්න යන්නේ chart එකේ මොකද ගහලා තිබ්බේ කියලා රයිට්. සලකා බලන වර්ෂය තුල නාමල්ගේ ව්‍යාපාරයේ දිගු කාලීන වත්කම් ප්‍රමාණය 200කින් වැඩි වී ඇති අතර කෙටි කාලීන වත්කම් 50කින් අඩු වී ඇත. දිගු කාලීන වත්කම් 80කින් වැඩි වී අතර වර්ෂය තුල කරන ලද ගැළලි වලට වඩා යොදන ලද අමතර ප්‍රාග්ධනය 40කින් අඩුය. වර්ෂයේ ලාභය හෝ අලාභය වන්නේ. දැන් මෙහෙමනේ. ලාභය ගණනය කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවානේ මෙහෙම වත්කම් වල රයිට් වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම වෙන වගකීම් වල වැඩිවීම හෝ අඩුවීම රයිට් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය රයිට් ඍණ අමතර ප්‍රාග්ධනය. එතකොට දැන් මේ සූත්‍රය හැමෝම දැනන් ඉන්න ඕන. ලාභය සමානයි වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම ඍණ වගකීම් වල වැඩිවීම හෝ අඩුවීම ඒ කියන්නේ වෙනස් වීම ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. දැන් බලන්න මේකේ දීලා තියෙන විදිය මෙතන දැන් අපිට වත්කම් දිග් කාලින වත්කම් 200කින් වැඩි වුණාලු කෙටි කාලින වත්කම් 50කින් අඩු වුණාලු. එතකොට මේ දෙක එකතුව තමයි වත්කම් වල වෙනස. ඍණ වගකීම් වල තියෙන්නේ අර ඍණ 80 විතරයි. එහෙනම් අපි වරණක් දාන්නට ඕනේ නැහැ නේ වගකීම් තියෙන්නේ දිගු කාලින වගකීම් විතරයි. සහ වර්ෂය තුල කරලද ගැන්ලි වලට වඩා අමතර ප්‍රාග්ධනය 40ක් අඩුයිලු. වර්ෂය තුල කරලද ගැන්ලි වලට වඩා අමතර ප්‍රාග්ධනය 40ක් අඩුයි කියන එකේ අදහස තමයි ගැන්ලි 40කින් වැඩි. රයිට් නොකියා කියන්නේ ගැන්ලි 40කින් වැඩි. එහෙනම් ගැන්ලි අපි කරන්නේ එකතු කරන එකනේ. ගැන්ලි කරන්නේ අපි එකතු කරන එක. දැන් මෙතන ගැන්ලිනේ වැඩි. ඒ නිසා ගැන්ලි අපි කරන්නේ එකතු කරන එකනේ. ඒ නිසා ආවා එකතු වෙන්න. රයිට්. ඒ නිසා ආවා එකතු වෙන්න. එහෙනම් 250ක් ගියාම 150යි. 150න් 80ක් ගියාම
70යි 70යි 40යි 110යි. එතකොට 110ක ලාභයක් එන්නේ. රයිට් 110ක ලාභයකි. එහෙනම් උත්තරය 5 වෙන්නට ඕන. රයිට් 110ක ලාභයකි කියන උත්තරාංක 5 වෙන්නට ඕන. පැහැදිලිද? එතකොට පෙර වැඩ මේ විදිහට කරලා තමයි ඔයාලා උත්තර ගන්න ඕන. හිතලා ගන්න බෑ. අපි බලමු ඒකට කොහොමද ඔයාලා පිළිතුරු සපයලා තිබුණේ කියලා. ඔව්. ළමයි 178ක්. ඒ කියන්නේ ළමයි 26 දෙනෙක් හරි උත්තරේ ගහලා තියෙනවා 110000ක ලාභයකි කියලා. ළමයි 4 දෙනෙක් 110000ක අලාභයකටත් ගිහිලා තියෙනවා රයිට්. 110000ක අලාභ සමහරට යාලා හරියට උත්තරේ අරගෙන ඉවරලා වැරදි උත්තරයකට ගැහුවා දන්නෙත් නැහැ. ඒතකොට ළමයි දෙන්නෙක් 60000කට කියලා ගහලා දෙනවා. එක්කෙනෙක් 240000ක ලාභයකට කියලා ගහලා තියෙනවා. ඉතින් අර හදන විදිය හරියටම අර විදියමයි. ඒ විදියට හැදුවම ඔයාලට කොහොමත් උත්තරේ එන්නේ 110000ක ලාභයක්මයි. ඒ නිසා ඒ විදියට ගණන් හදන්න පුරුදු වෙන්නට ඕන. රයිට් අපි යනවා ඊළඟ ගාන හදන්න. දැන් ඔයාලා බලලා ඇති ඔයාලගේ වැරදුනේ මොනවද කියලා ඒවා ඊට පස්සේ ආයෙ බලලා හදා ගන්නට ඕන. හරි? දැන් අපි කතා කරන්නේ 8 වෙනි ප්‍රශ්නයේ 30000ක් වටිනා භාණ්ඩ 115ක වෙළඳ වට්ටමකට ණයට විකුණන ලදී. පසුව මුදල් ලැබීමේදී 110ක මුදල් වට්ටමක් දෙන ලදී. මේ ගණුර දාලා විකුණුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම වන්නේ. හැමතිස්සෙම විකුණුම් ගිණුමේ සටහන් කරන මුදල වන්නේ right විකුණුම් ගිණුමේ සටහන් කරන මුදල වන්නේ ලකුණු කළ මිල ඍණ වෙළඳ වට්ටම. ලකුණු කළ මිල ඍණ වෙළඳ වට්ටම. එහෙනම් මේකේ ලකුණු කළ මිල කීයද? ලකුණු කළ මිල 30000යි ඍණ ඒකට 115ක් කියලා කියන ළමයි 4500යි. එහෙනම් උත්තරය 25500යි. right 25500 එහෙනම් උත්තරාංක 4. හැමතිස්සෙම විකුණුම් ගිණුමේ සටහන් කරන මුදල වන්නේ ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේ උත්තරේ තමයි අපි විකුණුම් ගිණුමේ නැත්තම් විකුණුම් ජර්නල් එකේ සටහන් කරන්නේ right මූලික පොතේ සටහන් කරලා තමයි අත්‍තරම ගිණුමට එන්නේ. එකටම සටහන් කරන්නේ අපි ගිණුමට නෙමෙයි. එකටම සටහන් කරන්නේ මූලික පොතට. කියන්නේ මූලික ලියවිල්ල ලියලා මූලික පොතට ලියලා තමයි අපි ලෙජරේට එන්නේ. ඒතර මූලික පොතේ ලියන්නේ හැමතිස්සෙම ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම් අඩු කරලාද ගන්න අපි මේ ළඟදි තමයි මූලික පොත් කළේ. එතකොට ඔයාලා දකින්නේ නැති අපි වෙළඳ වට්ටම් අඩු කරලා ගිණුම් ගත කරනවා. right අපි දැන් බලමු ඔයාලගේ හරි උත්තර වලට කී දෙනෙක් ගහලා තිබුණාද කියලා. ළමයි 169යි. ඒ කියන්නේ ළමයි 23 දෙනෙක් විතරයි උත්තරේට ගහලා තියෙන්නේ. ළමයි 6 දෙනෙක් බහුතරයේ 22950ට ගිහිලා තියෙනවා. එතකොට 22950ට 22500ට 3 දෙනෙක් කියන්නේ නම් අර මොනවාද 40000 දැන් 30000න් 4500 කඩු කරලා 25500ක් එනවනේ. ඒකටත් 110ක් බලනවනේ. ඒ 110 බලලා අඩු කරන මුදලට තමයි මේ ගහලා තියෙන්නේ. 20950 20500. ඒ ළමයි ණයගැතියන්ගෙන් ලැබෙන මුදල. රයිට් ණයගැතියන්ගෙන් ලැබෙන මුදල විකුණුම් ගිණුමේ සටහන් කරන මුදල නෙමෙයි. එතනින් දැන් මෙතන ළමයි 9 දෙනෙක්ම වරද්දලා තියෙනවානේ. ඒතර මේ 9 දෙනාටම පුළුවන් දැන් මම ඔයාලට හදලා පෙන්නපු විදියට ඒක මතක තියාගන්න. රයිට් ඒක බලාගෙන ඒක මතක තියාගෙන මෙවැනි ගානක් ආවොත් ආයෙ හදන්න. රයිට් වරද්දන්න නැතුව ආයෙ හදන්න. දැන් මම මේ ප්‍රශ්න සියල්ලම වගේ දැම්මේ ඇසස්මන්ට් නම්බර් එක 17 දී වැඩියෙන්ම වරද්දපු ප්‍රශ්න තමයි දාලා තියෙන්නේ රයිට්. දැන් ලබන සතිය ඇසස්මන්ට් එකට මම ගන්නෙ මෙතනින් වැඩිපුරම වරද්දපු ප්‍රශ්න. ඒ කියන්නේ ඔය 100ට 90 95 හරියට ගහපු ප්‍රශ්න නෙමෙයි ගන්නෙ. බහුතරයක් වරද්දලා තියෙන්නේ කුමන ප්‍රශ්නද? ඒ ප්‍රශ්න මම නැවත දානවා. හරිද? ඒ ප්‍රශ්නෙම නැවත දානවා. එතකොට ඔයාලා ආයෙ පාරක් හරියට ගහලා ආයෙ පෙන්නනවා මම. එතකොට චුට්ට දැනුම වර්ධනය කරගෙන ඔයාලගේ ලකුණු වැඩි වෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒතර නැවතත් ආවා ලබන සතියේ ලැබෙන ඇසස්මන්ට් නම්බර් එක 19 දී ඔයාලට ලැබෙන්නේ මේකෙදි වැඩිපුර වරද්දපුවා. ඒතර මම මේ ප්‍රශ්නේ නැවත දානවා. හරිද? සමහරට ලබන පාර මම අහන්නේ විකුණුම් ගිණුමේ සටහන් කරන මුදල් නොවෙන්න පුළුවන්. වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ හැබැයි මේ අනුසාරයෙන් තමයි අහන්නේ. right? ඒ නිසා මේවා අනිවාර්ය විභාගයට වැදගත්ම ප්‍රශ්න. ඉඳලා ලෑස්ති වෙන්නට ඕන වල. හරිද? 9 වෙනි ප්‍රශ්නේ. පාලන ගිණුම් පවත්වාගෙන යන ව්‍යාපාරික ගිණුම් කරන ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් පහත ප්‍රකාශවල සත්‍ය හෝ අසත්‍ය බව පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් මම මේකත් දැම්මේ නැවතතාවක් ඇයි? ගිය පාරත් මේ ප්‍රශ්නේ ගොඩක් අය වරද්දපු නිසා. ණයගැතිය හා ණයමි පාලන ගිණුම් පවත්වාගෙන යන්නේ උපයෝගී ලෙජරයේ. අසත්‍යයි. right?
ණයක තියා ණය පාමිනු පවත්වාගෙන යන්නේ පොදු ලෙජරේ. ගැනුම් හා විකුණුම් ලෙජරේ ගනුදෙනු පිටපත් කරන්නේ තනි සටහන් ක්‍රමයට නොවේ. නෑ ගැනුම් හා විකුණුම් ලෙජරේ ගනුදෙනු සටහන් කරන්නේ තනි සටහන් ක්‍රමයට තමයි. එහෙනම් මොකක්ද ඒකට උත්තරේ? අසත්‍යයි. හරිද? ගැනුම් හා විකුණුම් ලෙජරේ ගනුදෙනු පිටපත් කරන්නේ තනි සටහන් ක්‍රමයට නොවේ කියලා කියන්නේ නෑ තනි සටහන් ක්‍රමයට ගනුදෙනු පිටපත් කරන්නේ. එහෙනම් මේ කියන ප්‍රකාශනය අසත්‍යයි. මූලික පොත් එකතු කිරීමේ වරදක් සිදු විට ඒ පොදු ලෙජරය හා උපයෝග ලෙජරය යන දෙකටම වැරදීමට බලපායි. ඔව්. නෑ. මූලික පොත් එකතු කිරීමේ වරදක් රයිට් මූලික පොත් එකතු කිරීමේ වරදක් බලපාන්නේ පොදු ලෙජරයට විතරයි. හරිද? දැන් අපි මේ මූලික පොත් අභ්‍යාසනේ කර ඉන්නේ. ඕනනම් 20 22 ලබන පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. අපි ඒකෙත් කරන්නේ මූලික පොත් ගනුදෙනු කොහොමද පිටපත් කරන්නේ කියලා. එතකොට මේ මොනවද මූලික පොත්තක වරද එකතු කිරීමේ වරදක් බලපාන්නේ පොදු ලෙජරේට. මොකද උපයෝගී ලෙජර වලට ඒ වෙලාවෙම ගනුදෙනු අපි සටහන් කරන නිසා එකතුන් බලපාන්නේ නැහැ උපයෝගී ලෙජරේට. එකතුව බලපාන්නේ පොදු ලෙජරේට. රයිට්? ඒ නිසා මේකත් අසත්‍යයි. රයිට් අසත්‍යයි. ගනුදෙනු සිදුවන අවස්ථාවේම අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වලට සටහන් කරන අතර කිසියම් කාල පරිච්ඡේදයක අවසානයේ පාලන ගිණුමට ගනුදෙනු පිටපත් කරේ. ඒක සත්‍යයි. ඒ විදිහට තමයි අපි සටහන් කරන්නේ. දැන් මේ අභ්‍යාස වලින් මම උත්සාහ කරන්නේ අර පාලන පවත්වා ගන්න ව්‍යාපාරේ ගිණුම් කරන ක්‍රියාවලිය සිදුවන ඒ තීරි කොටස අපි ඉගෙන ගත්ත තීරි කොටස තවදුරටත් ඔයාලට අවධාරණය කරන්න. මේ සත්‍ය අසත්‍ය දාන එකෙන්. මේක විභාගයට මෙවැනි ප්‍රශ්නයක් ආව හෝ නැතා හෝ අපි ඉගෙන ගත්ත දේ තහවුරු කරගන්න තමයි මෙවැනි ප්‍රශ්න දාන්නේ. ඒතර ගනුදෙනු සිදුවන අවස්ථාවේ අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වලට සටහන් කරන අතර කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේ සටහන් කරයි. අසත්‍ය 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 සත්‍ය. එහෙම එකක් තියෙන්නේ මොකේද? එහෙම එකක් නෑ නේද? එහෙම එකක් මම මෙතන තමයි මේ උත්තරයක් මෙතන ඔයාලට දකින්නට ලැබෙන්නේ නැහැ. රයිට් එන්නේ එහෙමනේ අසත්‍ය 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 සත්‍ය එන්නේ. නමුත් එහෙම උත්තරයක් ඔයාලට ලැබෙන්නේ නැහැ. නමුත් මම මේකට උත්තර අංකය දීලා ඇත්තේ 3ට. ඒ නිසා ඔයාලා ගොඩක් අය මම හිතන්නේ ඒ උත්තරේට ගිහිල්ලා ඇති බහුතරයක්. දැන් ඒක නම් ඔයාලා වරද්දන එකට දෝෂයක් කියන්න බෑනේ. ඔව් මොකද දන්නවද ඒකට මේ chart ගොඩකට ගිහිල්ලා තියෙන හේතුව තමයි මේ වරදින්න හේතුව තමයි එතන හරි උත්තරයක් නොමැති වීම. හරි උත්තරයක් නොමැති වෙච්ච නිසා ඔයාලගේ මනස කෙලින්ම එක එක උත්තර වලට ගිහිල්ලා එතකොට ළමයි වෙන මේවල් වලට ගිහිල්ලා තියෙනවා. රයිට් ඒ ප්‍රශ්නේදී ඒකයි වෙලා තියෙන්නේ. නැත්තම් මෙහෙම බාර් ගොඩක් එන්නේ නැහැ මම දන්නවා. හරිම උත්තරේ තිබුණා නම් මෙතන ඉන්න බහුතරයක් ළමයි එකම ගොඩකට එකතු වෙනවා. නමුත් මෙතන දැන් විසිරුනේ හරි ඔයාලා හිතන උත්තරේ එතන තිබ්බේ නැති නිසා. රයිට් අපි යන ඊළඟ එකට. ඔකට මම මේක 3 කියලා ලකුණු කරන්නම් අසත්‍ය දාලා ඔයාලට එවන එකේදී හරියට හදලා එවන්නම්. පහත ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවයෙන් නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. නැවත වතාවක් මේ ඇවිල්ලා 17 වෙනි ඇසස්මන්ට් එකේදී ළමයි වරද්දපු කාරණා තමයි මම මේ අරගෙන තියෙන්නේ නැවත වතාවක් නිවැරදි කරගන්නවද කියලා බලන්න. රයිට්. කළමනාකරන ගිණුම් කරනදී මූලික ගිණුම් කරන තොරතුරු සැලකිල්ලට නොගනි කියලා තියෙන්නේ. නෑ සැලකිල්ලට ගන්නවා. ඊයේ පාරත් අපි වරද්දලා තිබුණේ. මතකද? එතකොට අසත්‍යයි. අයිතිකරු ලක්ෂ 5ක් වේදා ව්‍යාපාරයක් ආරම්භ කළ විට එය සටහන් කරන මූලික පොත පොදු ජර්නලයේ වේ නෑ. අයිතිකරු සල්ලි දැම්මම අපි සටහන් කරන්නේ මේ මුදල් ලැබීම් ජර්නලයේ. රයිට් අසත්‍යයි. ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයේකි අසත්‍යයි. මොකක්ද ඒක? මූල්‍ය ප්‍රකාශන සංරචකයක්. ඇඟලුම් අලෙවි කරන ආයතනයේ යන්ත්‍ර මුදලට විකිණීම සටහන් කරන මූලික පොත වන්නේ මුදල් ලැබීම් ජර්නලයේ වේ. ඔව් ඒක සත්‍යයි. ඒක සත්‍යයි. එතකොට පිළිතුර අසත්‍ය 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 සත්‍ය. එතකොට උත්තරාංක 3. right? අසත්‍ය 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 සත්‍ය උත්තරාංක 3 අපි බලමු ඔයාලා මේ ප්‍රශ්නෙට කොහොමද ලකුණු කරලා තිබුණේ කියලා. ඒ කියන්නේ ගිය පාර දෝෂ අපි බලමු මෙදා පාර ගොඩක් අය හදාගෙනද කියලා. මම හිතනවා දැන් ඔයාලට බාර් එක පේනවා ඇති කියලා. අපි ඉන්න
ප්‍රශ්නය 10. එතකොට මේකනේ. ඔව් ළමයි 21 දෙනෙක්. රයිට් ළමයි 21 දෙනෙක් හරි උත්තරයට ගහලා තියෙනවා. නැවතතාවක් දැක්කනේ සත්‍ය අසත්‍ය දානයේ තීරි කාරණාවලදී ළමයි 21යි. ඒ කියන්නේ 163යි මේක හරියට ගහලා තියෙන්නේ. අනිත් අය නැත්තාක් වරද්ද ගන්නවා. 5 දෙනෙක්ම විශ්වාස කරනවා සත්‍ය අසත්‍ය සත්‍ය සත්‍ය කියලා. නැවතතාවක්. ඒ කියන්නේ කළමනාකරන ගිණුම් කරන මූලික ගිණුම් කරන තොරතුරු සැලකිල්ලට ගන්න නැහැ කියන එක ආය පාරක් සත්‍යයි කියලා හිතනවා. දැන් මම මේක ගිය පාරත් ඔයාලට පැහැදිලි කරා. නෑ කල්පනාකරන ගිණුම් කරනදී මූලික ගිණුම් කරන තොරතුරුත් අපිට අවශ්‍යයි කියන එක මම ගිය පාරත් පැහැදිලි කරා. ඔයාලගේ ඒ වීඩියෝ එකෙත් ඇති මේක. රයිට් නැවතතාවක් නමුත් ළමයි බහුතරයක්. ඒ කියන්නේ 163යි ගහන්නේ ඊටු ටික විශ්වාස කරනවා නැවතතාව මේක සත්‍යයි කියලා. ඒ කියන්නේ මේ තියෙන ඒවා නැවතතාවක් බහුතරයක් වරද්දලා තියෙනවා. ඉතින් නැවතතාවක් ඒක හදාගන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මට නැවතතාවක් ආයෙ දාන්න වෙනවා. රයිට් නැවතතාවක් යොමු කරන්න සිද්ධ වෙනවා. අපි යනවා ඊළඟ එක. පහත ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය නිවැරදිව පිළිලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. කිසියම් වර්ෂයක වර්ෂය තුල ඉපියූ ශුද්ධලාභය සමාන වන්නේ ජනවාරි 1 හා දෙසැම්බර් 31 වල වත්කම් වල වෙනසටය. ඒතර මම ගිය පාරත් ඔයාලට පැහැදිලි කරා වත්කම් විතරක් තිබිලා බෑ. රයිට් වගකීම් සම්බන්ධෙනුත් අපිට තොරතුරු තියෙන්නට ඕන. රයිට් ඒ කියන්නේ වත්කම් වල විතරක් තිබිලා බෑ. වත්කම් සහ වගකීම් කියන දෙකේම තියෙනවා. ඒකනේ අපි කියන්නේ වත්කම් වල අඩු වැඩි වීම රින වගකීම් වල අඩු වැඩි වීම කියලා. ඒතර ෂේවෙන් කිරීම ගිණුම වියදම් ගිණුමක් ගිය පාරත් ළමයි දාලා තිබුණා මේක වියදම් ගිණුමක් කියලා. මම ඒක චෙක් කරගන්න නැවත වතාවක් දැම්මා. අසත්‍යයි. ආපසු වල මූලික ලියවිල්ල බැරපත වේ. ඒක සත්‍යයි. රයිට් ඒක සත්‍යයි. පාලන ගිණුම වල තොරතුරු එන්නේ මූලික පොත්වල එකතු වෙනි සත්‍යයි. රයිට් සත්‍යයි. එතකොට අසත්‍ය අසත්‍ය සත්‍ය සත්‍ය එන්නට ඕන. අසත්‍ය අසත්‍ය සත්‍ය සත්‍ය තියෙන්නේ උත්තරාංක 4. රයිට් දැන් අපි බලමු ඒකට කොහොමද ඔයාලා ප්‍රතිචාර දක්වලා තිබ්බේ කියලා. ඔව් මෙදා පාර නම් ළමයි 184 දෙනෙක් හරි උත්තරයට ගහලා තියෙනවා. ඒ කියන්නේ ළමයි 28 දෙනෙක්, ළමයි 4 දෙනෙක් නැවතතාවක් සත්‍ය 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 අසත්‍යයට ගහලා තියෙනවා. බලමු 4 දෙනාම විශ්වාස කරලා තියෙන්නේ එකම කාරණයක්. ඒ කියන්නේ වත්කම් වල වෙනස ලාභයට සමාන වෙනවා කියලා සත්‍යයි කියලා ගහලා තියෙනවා. ෂේවෙන් කිරින් ගිනු වියදමක් ගිනුමක් කියලා සත්‍යයි කියලා ගහලා තියෙනවා. රයිට් ආපසුවෙන් වල මූලික ලියවිල්ල බැරපත කියන එක සත්‍යයි ඒක හරි. පාලන ගිණුම් වලට තොරතුරු එන්නේ මූලික පොත්වල එකතු වෙන්නේ නෙමෙයි කියලා ගහලා තියෙනවා. ඉතින් දැක්කනේ. දැන් ඒ එකම ප්‍රශ්නේ තමයි ඔයාලා නැවත නැවත වරද්දන්නේ. විභාගෙදිත් එහෙමයි. එකම ප්‍රශ්නෙමයි දාන්නේ ආයෙ වරද්දනවා. දැන් මම මේක නැවත දානවා. මට ඕන කරන්නේ මෙවැනි ප්‍රශ්නයක් දුන්නාම ළමයි 30 නම් කරන්නේ 30ම 100%ක් හරි. රයිට් 30ම 100%ක් හරි. එහෙම ළමයි කියන්නේ වර්ධින්න බෑ අපි ඔක්කොම එක වගේම එක මව් කුසින් බිහි වෙච්ච දරුවෝ රයිට් එකම දේ අපි ආහාර කන්නේ බොන්නේ එකම විදිහට අපි ඇවිදින්නේ එකම විදිහට කතා කරන්නේ අපේ කිසිදු වෙනසක් නැහැ. එතකොට දැන් 28ක් මේ විදිහට යන්නත් මේ 5 දෙනා විතරක් එහෙම නෙමෙයි ආයේ 5 දෙනාත් එන ඇවිල්ලා මේක මුළු පන්තියේම මේ ප්‍රශ්නෙට හරියට ගහනකම් මේක නැවත දානවා. රයිට් හරි. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය නිවැරදිව අනුගමනය කර ඇති ගිණුම් කරන සංකල්පය දැක්වෙන වාක්‍ය තෝරන්න. ඒකක සංකල්පයට අනුව අයිතිකරුගේ ආදායම් බදු ව්‍යාපාරයේ මුදලින් ගෙවීම ව්‍යාපාර වියදමක් ලෙස හඳුනාගනීද? නැහැ. හඳුනාගන්නේ නැහැ. ව්‍යාපාර වියදමක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒතර ඒකක සංකල්පයට අනුව එහෙම හඳුනාගත්තොත් නිවැරදිව අනුගමනය කරලා නැහැ. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව සේවක නිපුණතා වත්කමක් ලෙස හඳුනාගන්නේ නැහැ. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව සේවක නිපුණතා වත්කමක් ලෙස හඳුනාගන්නේ නැහැ. ගැලපුම් සංකල්පයට අනුව වත්කම් ෂේ කරයි. ඒක හරි ළමයි රයිට්. ගැලපුම් සංකල්පයට අනුව තමයි වත්කම් ෂේ කරන්නේ. අපි බලමු අනිත්‍යවත් වැරදිද කියලා. උපචිත සංකල්පයට අනුව මුදලින් ගෙවූ වියදම් හා ආදායම් පමණක් ගිණුම්ගත කිරීම නෑ. උපී සංකල්පයට අනුව මුදලින් ගෙවූ ආදායම් වියදම් පමණක් නෙමෙයි ගිණුම්ගත කරන්නේ. රයිට් ගෙව්වා හෝ නොගෙව්වා හෝ වර්ෂයට දාලා ආදායම් වියදම් තමයි ගිණුම්ගත කරන්නේ. ඒක වැරදි. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වෙළඳ වට්ටම් ගිණුම්ගත වෙන්නේ නෑ. රයිට් වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරන්නේ නෑ. ඒතකොට වෙළඳ වට්ටම් ගිණුම්ගත කරලා නම් ඓතිහාසික පිරිවැය සංකල්පය හරියට අපි අනුගමනය කරලා නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තර අංක 3. අපි බලමු ඔයාලගේ ප්‍රතිචාරවල ඔයාලා කොහොමද ප්‍රතිචාර දක්වලා තිබ්බේ කියලා. ළමයි 24 දෙනෙක් 172ක් හරියට ගහලා තියෙනවා ගැලපුම් සංකල්පන වත්තන් ෂේවීම. ළමයි 4 දෙනෙක් ඒක සංකල්පන අනුව අයිතිකරුගේ ආදායම් බදු මුදලින් ගෙවීම නිවැරදි කියලා කියන කෙනා. ඒක සංකල්පන අනුව අයිතිකරුගේ ආදායම් බදු මුදලින් ගෙවීම ඒක නිවැරදි ක්‍රියාවක්. ව්‍යාපාරී වියදමක් ලෙස සටහන් කිරීම නිවැරදි ක්‍රියාවක් කියලා විශ්වාස කරලා ගහලා දෙනවා නෑ ළමයි.
අයිතිකරුගේ ආදායම් බදු ව්‍යාපාරි මුදලින් ගෙවීම අපි සටහන් කරන්නේ ගැන්ලි විදියට. රයිට් ගැන්ලි විදියට. ඊළඟට ළමයි 3 දෙනෙක් අහනවා ඔබේ සංකල්පයට අනුව මුදලින් ගෙවූ වියදම් ආදායම් පමණක් ගිණුම්ගත කිරීම නිවැරදියි කියලා. නෑ ඔබේ සංකල්පයට අනුව ගෙව්වා හෝ නොගෙව්වා හෝ ලැබුණා නොලැබුණා හෝ වර්ෂයට දාලා ආදායම් වියදම් තමයි අපි ගිණුම්ගත කරන්නේ. එතකොට මේ 4 දෙනයි මේ 3 දෙනයි තව දෙන්නෙක් විශ්වාස කරනවා මූල්‍ය මිනුම් සංකල්පයට අනුව සේවක නිපුණතා වත්කමක් ලෙස හඳුනා ගන්නවා කියලා. නෑ එහෙම වත්කමක් ලෙස හඳුනාගන්නේ නෑ. එතකොට ඔයාලා මතක තියාගන්න 4යි 2යි 6යි 3යි 9යි මේ 9 දෙනාටම මේ 24 දෙනාගේ ගොඩේට එන්න පුළුවන්. රයිට් මේ 9 දෙනාටම 24 ගොඩට එන්න පුළුවන්. මෙතන තියෙන කිසියම් ප්‍රශ්නයක් අමාරුයි කියලා සලකන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ හිතන්නකෝ ළමයි 30ෙන්ම හරි ළමයි ඉන්නේ 3 දෙනයි. ඉතුරු ඔක්කොම වැරදි. අන්න කියන්න පුළුවන් ඒ ප්‍රශ්නේ අමාරු ප්‍රශ්නයක්. ළමයි 3 දෙනෙක් විතරයි කරලා තියෙන්නේ කියලා. නමුත් වැරදිච්ච ඇයට දැන් තේරෙන්නට ඕන අඩේ එහෙම නැහැ. මේකේ තියෙන බහුතරය ගහලා තියෙන්නේ හරි උත්තරේට. එහෙනම් අපි තමයි මේ වරද්දන්නේ. එතකොට අපි කට්ටියත් මෙතනට ආවා නම් අන්න අර මං කලින් පෙන්නපු විශ්වවිද්‍යාලයකට යන්න ඔයාලා හැමෝටම පුළුවන්. රයිට් විශ්වවිද්‍යාල තියෙනවා 16ක්. ඔය ඔයාලා දැක්කේ 10ක් විතර. රයිට් තව තියෙනවා ඌව වෙල්ලස්ස ඔගේ පෙන්නපු නැති වයඹ විශ්වවිද්‍යාලය. රයිට් මම ඒවත් ඔයාලට හොයාගෙන ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් විශ්වවිද්‍යාල ගොඩාක් පාඨමාලා ගොඩාක් රයිට් අපි හිතන්නේ නැති පාඨමාලා ඔය ඕනම පාඨමාලාවකට ඕනම විශ්වවිද්‍යාලයකට ඕනම ළමයට යන්න පුළුවන්. රයිට් ඉතින් එතනට ගිහිල්ලා තව දුරටත් අධ්‍යාපනය ලැබලා සාර්ථක පුද්ගලයෙක් වෙන්න තමයි ඔයාලා කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඔයාලා ඔක්කොටම මේ ගොඩට එකතු වෙන්නට පුළුවන්. විශ්වවිද්‍යාලය යන ගොඩට එකතු වෙන්නට පුළුවන් තයි. ඊළඟට අපි යනවා දසුන්ගේ ව්‍යාපාරේ 20යි 23යි 30 ගෙන් අවසන් වර්ෂයේ නයිමියට අදාළ තොරතුරු කීපයක් පහක් දැක්කේ. එතකොට මේ ණයට ගැනුම් වල අගය අහන්නේ. රයිට් ණයට ගැනුම් වල අගය අහන්නේ. එතකොට දැන් ඔයාලා මේන් ප්‍රශ්නයක් ආවම රයිට් මේන් ප්‍රශ්නයක් ආවම ගහගත්තා කියන්නකො ණය හිමි ගිණුම. දැන් මේ ප්‍රශ්නේත් ගිය පාර වැඩි හරියක් වරද්දලා තිබුණා. මම ඒකයි මේක නැවත දැම්මේ. රයිට් ණය හිමි පාලන ගිණුම. එතකොට අපිට කියනන් ළමයි ණය හිමි ශේෂය අඩුවීම කියලා. යමක අඩු වැඩි වීම සටහන් කරන්නේ මෙන්න මෙහිමයි රයිට්. යමක අඩු වැඩි වීම සටහන් කරන්නේ ඒ කියන්නේ දැන් ශේෂය අඩු වෙලානේ තියෙන්නේ. යමක අඩු වැඩි වීම අපි අනිවාර්යයෙන්ම සටහන් කරන්නේ අවසාන ශේෂයෙන් අඩු කරනවා ආරම්භක ශේෂය. එතකොට දැන් ණය හිමි ශේෂය අඩු වෙලා නම් මම ලකුණු කරගන්න ඕන මෙන්න මෙහෙමයි. ආරම්භක ශේෂය 50යි අවසාන ශේෂය 0යි. ඔන්න ඔහොමයි දාගන්න ඕන. ඔහොම දාගන්න බැරි නම් මේ ගාන හදන එක පොඩ්ඩක් ලේසි නෑ ඔයාලට. ඔයාලා හිතන්න පුළුවන් මේවා එතකොට ඔයා වෙනම තීරි පන්ති වල උගන්වලා තියෙනවද? ඔව්. රයිට් වෙනම ඔයාලට මේ ශේෂය සටහන් කිරීම හරිද වෙනම ශේෂය ආරම්භ ශේෂය අවසාන ශේෂය සටහන් කිරීම ඔයාලට උගන්වලා තියෙනවා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ දෙන්නේ. එතකොට නහිමියන්ගේ ආරම්භ ශේෂය සටහන් වෙන්නේ බැරට අවසාන ශේෂය හරෙන් බැරට යනවා. රයිට් යමක අඩු වැඩි වීම ගන්නේ කරන්නේ අවසානයෙන් ආරම්භය අඩු කරලා එහෙනම් මම මේ ඉලක්කම් දෙක දාගන්න ඕන මේ විදියට 50යි 0යි රයිට් ඊළඟට ගාණි කියනවා නයිමියන්ට ගෙවූ මුදල් 80යි නයිමියන්ට මුදල් ගෙවුවම නයිම් පාලන ගිණුම හර ඊළඟට ලද වට්ටම් 2යි ලද වට්ටම් නයිම් පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර ඊට පස්සේ චෙක්පත් අගරු වීම නහිමියන්ට නිකුත් කළ චෙක්පතක් අගරුනාම අපි නහිමියන්ට ගෙවන්න ඕන. නහිමියන්ට නිකුත් කළ චෙක්පතක් අගරුනාම රයිට්. දැන් ඔයාලා විභාගයට පෙර වැඩ කරද්දී මේ සිංහල වචන ලියන්නට ඕනේ. මම අර මේක නිකන් ලිව්වේ චෙක්පත් අගරුව. එතකොට 3යි. දැන් වැඩි පැත්ත එකතු කළා 82යි අඩු පැත්තට ගියා 82යි වෙනස දානවා 82කින් අඩු කරනවා අපි 53ක්. එතකොට 29ක් තමයි ගැනුම් වෙන්නේ. රයිට් 29ක් තමයි ගැනුම් වෙන්නේ. එතකොට ඔයාලා මේ විදිහට තමයි මේකේ පෙර වැඩේ කරන්නේ. දැන් අපි බලමු මේ උත්තරේ ඔයාලට දීලා තිබුණාද කියලා. ඔව්. එතකොට පළවෙනි උත්තරේ 29000 තමයි හරි. එතකොට අපි බලමු ඔයාලා කොහොමද ඒකට උත්තර සපයලා තිබුණේ කියලා. බලන්න ළමයි 10 දෙනයි හරි උත්තරයට ගහලා තියෙන්නේ. දැක්කනේ? ඒක බහුතරයකට අමාරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ බහුතරයක් හදන්න නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ 130යි කරලා තියෙන්නේ. ඒකට මම ගිය පාරක් මේ ප්‍රශ්නයක් දැම්මා. අදත් දැම්මා. දාන්න ඔයාලා වරද්දනවා. එතකොට
ඔයාලා කවදා හරි දවසක හැදෙයි මේ ප්‍රශ්නයක් හදන්න. කවදා හරි මේක ඉගෙන ගනි. කවදා හරි මේක ඉගෙන ගනි කියන අභිමතාර්ථයෙන්ම මම නැවත නැවත දානවා. මට දවසක දකින්නට ඕන මේ ප්‍රශ්නේ දාලා ළමයි 100%ම හරි. ඕක තමයි මට අස්පන අපිට දකින්නට ඕන දේ. එතකොට ළමයි 3යි 3න් එකයි ළමයි මේ ප්‍රශ්නේ හරියට කරලා තියෙන්නේ. ඉතුරු දෙන්නේ 3ට දෙකක්ම මේ අසමත්. දැන් මේ මෙතන තියෙන හැම ප්‍රශ්නයක්ම මම දාලා තියෙන්නේ ඔයාලා කරන වැරද්දක් උපයෝග කරගෙන. එතකොට මේ මම කරපු වැරදි තමයි මේ තියෙන්නේ. ඔය ඒ වැරද්ද මං විදිහටම ඔයාලා කරලා හින්දා තමයි 12 දිනක් ගහනවා 1,29,000ට. right ඊළඟට 4 දිනක් 35000ට. 3 දිනක් 1,31,000ට. right 25000 මේ 4 දිනක් මේ විදිහට ගහලා තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නේ වලට තේරෙනවා අමාරුයි. සහ හරිය ළමයි 10 දෙනෙක් ඉන්නවනේ. ඒ 10 දෙනා තමයි මේ concept එක හරියටම ඉගෙනගෙන මෙවැනි ප්‍රශ්නයක් ඔයා 100 පාරක් දුන්නත් අපි ඕක හරියටම කරනවා කියන 10 දෙනා තමයි මේ. right දැන් ඒ නිසා දැන් මම මේ chart වලින් පෙන්නන හින්දා ඉස්සරහට මේ 10 දෙනාට අභියෝගයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන අභියෝගේ මේ 12 දෙනාත් එනවා ওই ගොඩට. right මේ 4 දෙනාත් එනවා ওই ගොඩට. මෙහිම chart පෙන්වුවේ නැත්නම් හැමදාම මේ ප්‍රශ්න සැඟවිලා තියෙනවා. ඒ කියන්නේ හරි ගියයි කවුද කියලා දන්නෙත් නැහැ. කොච්චරක් වැරද්දුවද කියලා දන්නෙත් නැහැ. එනම් මේ එනම් පුළුවන් අයට ප්‍රශ්න මෙව්වා නේද? මේවා නේද අපිත් ඉගෙන ගන්න ඕනේ කියලා බැරි අය හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒතර මම මේ ඇනලයිස් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඒ ගොඩත් ඔතනට ගන්න. හරිද? ඒ ගොඩත් ඔතනට අරගෙන එතකොට ඔයාලට අභියෝගයක් එතකොට අපි හැමෝම එකතු වෙලා කැම්පස් යන්නේ. ඒකයි වෙන්නට ඕන අපි හැමෝම එකතු වෙලා කැම්පස් යන්නේ. ඔය ගන්නේ 30000 යරේ කිව්වට පුත්තලන් දිස්ත්‍රික්කයෙන් A3 ගත්තා නම් අනිවාර්යෙන් කැම්පස් යනවා. A3 විතරක් නෙමෙයි A2යි B1 A2 එක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කැම්පස් යනවා. සෑම දෙනාම යනවා right. ඒ නිසා ළමයි කැම්පස් යද්දී දැන් ඔයාලගේ තරගයක් දිස්ත්‍රික් 1 2 වෙන්න තියෙනවා නම් ඒ තරගයේ තියාගන්න ඉතල ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරමුණ වෙන්නට ඕන මෙහෙමයි. මම රෑන්ක් එක 185න් මෙහා එනවා පුත්තලන් දිස්ත්‍රික්කේ. නැත්නම් මම රෑන්ක් එක 200න් මෙහා එනවා. 200න් මෙහා આવොත් අනිවාර්යෙන් ඔයාලා කැම්පස් හවු වෙනවා. හරිද පුත්තලන් දිස්ත්‍රික්කෙන් ඔයාලට හම්බෙන කැම්පස් එක එතකොට ඉතින් කැම්පස් එකේ රෑන්ක් එක අනුව ඉතින් ඔයාලට කොහොම හරි මෙහෙමයි ඕනම කැම්පස් එකකට ගිහලා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ගත්තාම මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ජයවර්ධන මුරෙන් ගත්තත් මැනේජර් කෙනෙක්, යාපනයෙන් ගත්තත් මැනේජර් කෙනෙක්, ඌව වෙල්ලස්ෙන් ගත්තත් මැනේජර් කෙනෙක්. පස්සේ වැඩ කරන එක අනුව තමයි හොඳම මැනේජර් කවුද කියලා තීරණය වෙන්නේ. රයිට් කම්පැනි මේ සාර්ථක කරන්න. ඒ නිසා try කරන්න හැමෝම මේ ගුරට එකතු වෙලා ප්‍රවාහයට එකතු වෙලා යන්න. රයිට්. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. වැට් ලියාපදිංචි ව්‍යාපාරික 20යි 23යි 30 අවසන් වශයෙන් පහත වටිනාකම් වැට් සහිතව දක්වා ඇත ණය හිමි ශේෂය කීයද? මම මේකෙන් චෙක් කරන දැනුම තමයි රයිට් මේකෙන් චෙක් කරන දැනුම තමයි වැට් ලියාපදිංචි ව්‍යාපාරයක වැට් එක දුන්නම හරිද? ඔයාලා වැට් එක අයින් කරන්නේ නැහැ. ණයගැති ණය හිමි ගිණුම් වලට ගනුදෙනු සටහන් කරන්නේ ණයගැති ණය හිමි පාලන ගිණුම් වලට ගනුදෙනු සටහන් වෙන්නේ වැට් සහිතව. ඒ දැනුම තියනවාද කියලා බලන්න තමයි මම දුන්නේ. මේ ප්‍රශ්නේම ගිය පාරක් දුන්නා. බහුතරයක් වරද්දපු හින්දා මම නැවත වතාවක් දැම්මා බලමු අද ලකුණු විශ්ලේෂණයේදී අද කොහොමද තත්ත්වය කියලා අපි ඔක්කොටම කලින් උත්තරේ හදලා ඉමුකෝ රයිට් ඒතර ඔයාලා ගහ ගන්නවා ණය හිමි පාලන ගිණුමා රයිට් අපි ගහ ගන්නවා ණය හිමි පාලන ගිණුමා එතකොට ණය හිමි පාලන ගිණුමේ ආරම්භක ශේෂය තියෙනවා 50ක් රයිට් ණය හිමි පාලන ගිණුමේ ආරම්භක ශේෂය තියෙනවා 50ක් ශේෂය මම මේ සිංහල වචනේ වලට කියන්නේ නැහැ රයිට් ශේෂය 50ක් ඊළඟට ඔයාලට පේනව නේද ළමයි මේ ස්ක්‍රීන් එක පේනව නේද ඊට පස්සේ ණයට ගැනුම් දැන් ණයට ගැනුම් දීලා තියෙන්නේ වැට් එකමයි ඔයාලා වැට් එක අයින් කරන්නේ නැහැ රයිට් ගැනුම් කියලා දාන්නේ 972 ඊළඟට ආපසු යවුම් මොකද වෙන්නේ හර වෙනවා 108ක් රයිට් ආපසු යවුම් ඔයාලා වැට් එක අයින් කරනවද නෑ වැට් එකත් එක්කමයි දාන්නේ ඊළඟට මුදල් ගෙවීම 300යි මුදල් ගෙවුවම හර වෙනවා 300ක් මුදල් කියන එහෙනම් දැන් බලන්න මේකේ වෙනස කීයද කියලා දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක සාකච්ඡා කරද්දී අහන්න දැන් මම මේ විදිහෙන් කරන් යනවා කියලා ඔයාලා උත්තරේ කීයක් දෙන්නේ 614ක් රයිට් උත්තරේ එන්නේ 614ක් දැන් බලන්න උත්තරය ඔයාලා ගහනවා නම් මේකේ ගහලා තියෙන්නට ඕන උත්තර අංක මේ මෙතනට ගහන්න ඕන 6,14,000ට ගහන්නට ඕන
අපි බලමු ඔයාලගේ chart වල කොහොමද ළමයි පෙන්වන්නේ කියලා. ඔව් ළමයි 25 දෙනෙක්. right 75ක් 75ක් හරියට ගහලා තියෙනවා. ඒ කියන්නේ ගිය පාරට වඩා හොඳ තත්ත්වයක් පෙන්නනවා. 75ක් මේ ප්‍රශ්නේ හරියට කරලා තියෙනවා. හැබැයි නැවත වතාවක් ළමයි 3 දෙනෙක් සහ 3 දෙනෙක් 7,14,5,80,000 මේ කියන chart උත්තර එක පේන්නේ. පේන්නේ සමානයි. දැන් හරිද ආකාශ? හරි සර් හරි. හරිනේ. ඔයාලට පේනවා බහුතරය මේ ගොඩට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ඔළුවට අරන් තියෙනවා වැට් සමගමයි නායක දීපාලිනුට සහ නායක පාලිනුට සටහන් වෙන්නේ කියලා. ඔයාලා කොච්චර තියරි කළත්, හරිද? කොච්චර තියරි කළත් ඇසස්මන්ට් එකක් කරලාමයි මේක ඔළුවට යන්නේ. හරිද? කොච්චර තියරි කළත් ඇසස් සර්ච් එක ගණන් 100ක් පන්තියේ හැදුවත් තනියම හදන ගාන හදලා හරි ගියව හෝ වැරදුනොත් විතරයි Taman හරියටම මේ කාරණය ඔළුවට ගන්න. ඉතින් 25 දෙනෙක් සතුටුයි හරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒතර මම බලාපොරොත්තු වෙනවා මම නැවත වතාවක් මේ ප්‍රශ්නේ දානවා. මට ඕන කරන්නේ 125ක් නෙමෙයි 90ක් 95ක්ම මේ උත්තරේ හරියන්නේ. ඉතින් නැවත වතාවක් ලබන පාරක් දානවා මම. දැම්මට පස්සේ මේ හැමෝම මේ ගොඩට එකතු වෙන්නට ඕනේ. right? මේක කියන්නේ මේ ඉලක්කම් වලින්ම එහෙම නෙමෙයි. right? මම ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරලා අහන දේ පොඩ්ඩක් වෙනස් කරලා එහෙම දානවා. right? අපි යන ඊළඟ ප්‍රශ්න. right 2020 දෙසැම්බර් මාසයට දාලා පහත ගනුදෙනු සිදුවිය අපෙන් අහනවා මාර්තු මාසයේ ආදායමට එරෙහිව ගැළපී යුතු වියදම මේක ගිය පාරත් බහුතරයක් වැරදි නිසා මම නැවත වතාවක් දැම්මා right නැවත වතාවක් දැම්මා බලමු අද තත්ත්වය කොහොමද කියලා මුලින්ම අපි උත්තරේ හදලා ඉමු ඊබඩු වල වටිනාකම 48000ක්ලු එතකොට අවුරුද්දකටනේ 12000 එතකොට දැන් 4ෙන් බෙදනවනේ අපි 48000 4ෙන් බෙදුවම අවුරුද්දටම 12000ක් නේ. එතකොට මේක දෙසැම්බර් මාසෙටනේ අහන්නේ. එතකොට කීයද අපි ගන්න? 1000. රයිට් මාසෙට අදාළව 1000යි. අවුරුද්දට 12000යි නම් මාසෙට 1000යි. අයිතිකරුගේ මාසික රක්ෂණ වාරිකය ගෙව්වා. ඒක ගන්නවද අපි? නෑ. ඒක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ඒක ගැණිලි. මාසෙ තුල පාවිච්චි කළ ලිපි ද්‍රව්‍ය 6000යි. පාවිච්චි කළා කියන්නේ වියදමක්. රයිට් පාවිච්චි කළා කියලා කියන්නේ වියදමක්. අනිත් පැත්තේ ලිපි ද්‍රව්‍ය විනාශ වුණා කියන්නේ වියදමක්. right ලිපි ද්‍රව්‍ය විනාශ වුණා කියන්නේ වියදමක්. එතකොට තුන්වෙනි ගණිතයෙන් ඔක්කොම ආවා right. ඊළඟට 6000ක කඩකුලී වියදමෙන් 2000ක් ගෙවී යුතු ඇත. ගෙව්වා හෝ නොගෙව්වා හෝ 6000ම වියදම. right ගෙව්වා හෝ නොගෙව්වා හෝ 6000ම වියදම. එහෙනම් කීයද? 7000යි 9000යි 6000යි 15000යි. එහෙනම් ඔයාලා උත්තරේ ගහලා තියෙන්නට ඕනේ. මේකේ 15000 දාලා තිබ්බේ නේ. ඔයාලට දීලා තියෙන උත්තරේ ඒක තියෙනවා 15000 right ඔයාලට දීලා තියෙන උත්තරේ 15000 තියෙනවා. ඒ හින්දා ඒක මේව කරන්න බෑ. නැවත තාක් ඔයාලට තේරෙනවද? ළමයි 10 දෙනයි නැත්නම් 130යි හරියට උත්තරේ කරලා තියෙනවා. right ඒතර ඔයාලට තේරෙනවනේ මේ ප්‍රශ්නේ හැමෝටම බැරි ප්‍රශ්නයක් කියලා. එහෙනම් මේ 4 දෙනා 7 දෙනෙක් 16 18 ගහලා තියෙනවා. මට මේ එකින් එකට පෙන්වන්න පුළුවන් ඔයාලා මේ උත්තර ගත්තේ කොහොමද කියලා. මේ 16 18 ගන්න කොහොමද හිතුවේ? මේ 20000 ගන්න කොහොමද හිතුවේ? මට එකින් එකට කියලා පෙන්වන්න පුළුවන් ළමයි. ඔයාලා මේක ගත්තේ මෙහිමයි කියලා. මොකද මමනේ හදන්නේ උත්තර ටික. මම හදද්දි මේ ළමයා මේක ගත්තේ නැත්තම් මේකට ගහයි. මේක ගත්තේ නැත්තම් මේකට ගහයි කියලා. එතකොට ළමයි 10 දෙනෙක් විතරයි හරියටම ක්‍රියාත්මක වෙලා හරි උත්තරේට මෙන්න මේ වගේ. right පෙරවැඩ කරලා ගහලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ ඊළඟ පාර මම දානවද නැද්ද? නැවත දානවා. right නැවත දානවා. එතකොට මේක හරියට හදන අයට හිතෙන්න පුළුවන් අයියෝ අපිට ওই ප්‍රශ්න නෙමෙයි. අපිට වෙන ප්‍රශ්න දාන්න. දැන් මොකද අපිට ওই ප්‍රශ්න හදලා දැන් අපිට ඇති වෙලා තියෙන්නේ. මොකද අපි ওই ප්‍රශ්න කොහොම දැම්මත් අපි හදනවා. එදා කාලේ ඉඳලම අපි ওই ප්‍රශ්නේ හරියට හැදුවා. නමුත් ඒක හරි. නමුත් මේ ප්‍රශ්නේ මෙදාපාර වාර විභාගෙත් එනවා. 20යි 26ට වාර විභාගෙටත් මේ ප්‍රශ්නේ එනවා අනිවාර්යයෙන්ම. මේ 20යි 20 නෙමෙයි තමයි 20යි 22 පළමු වාර විභාගෙටත් මේ ප්‍රශ්නේ එනවා. ඉතින් පුරුදු වෙන්න ඕන ළමයි. right ඔයාලා පුරුදු වෙන්න ඕන. දැන් මෙතන මම දාලත් නෑ මේකේ. right මම හිතුවේ ඔයාලට මම දාලා නැහැ කියලා. හරි. ඊට පස්සේ මේ කාව්‍ය වරද්දගෙන තිබුණා මෙන්න මේ ප්‍රශ්නේ. right කාව්‍ය වරද්දගෙන තිබුණා. කාව්‍ය තමයි වැඩිපුරම ලකුණු ගන්නෙ. කාව්‍ය වරද්දගෙන තිබුණා මේ ප්‍රශ්නේ. ව්‍යාපාරයේ දූ ජංගම දුරකථනයේ අගය කීයද? දැන් මේකේ ලාභය දීලා තියෙනවනේ.
එතකොට අපි ලියා ගන්නවා ලාභය සමානයි මාත් එක්කම ලියා ගන්නවා මාත් එක්කම ගණන් හදනවා ඇති. ලාභය සමානයි අවසාන සුද්ධවත්කම් right අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් right ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය right කොහොමද ලාභය සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. දැන් මේකේ අවසාන සුද්ධවත්කම් කියලා කියන්නේ මේ අවසාන වත්කම් වලින් අවසාන වත්කම් අඩු කරාම එන උත්තරේ. ඒ කියන්නේ 100න් 20ක් ගියාම 80යි. right ආරම්භක සුද්ධවත්කම් කියලා කියන්නේ ආරම්භක වත්කම් වලින් ආරම්භක වත්කම් අඩු වුණාම එන උත්තරේ. 20යි 20 12යි 31 කියලා කියන්නේ අවසානය 20යි 20 12යි 1 කියලා කියන්නේ ආරම්භය. එතකොට 180ක් ගියාම 40යි. ධන ගැනිලි සමිතිගේ සමිතගේ නැගිනියගේ විවාහය සඳහා 20ක් ව්‍යාපාරයෙන් ගෙවා ඇත. ඒක ගැනිලි right ඍණ අමතර දැන් ජංගම දුරකථනය යන්නේ යහන්නේ. අපි ඕකට දාගත්තා කියන්නකො x නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. දැන් අමතර ප්‍රාග්ධනය ළමයි. අමතර ප්‍රාග්ධනය දෙකක් තියෙනවානේ. සමිත විසින් ගෙවූ ව්‍යාපාරී වරිපණම් 5000ක් වන අතර. ඒකත් අමතර ප්‍රාග්ධනය. right ඒකත් අමතර ප්‍රාග්ධනය. ඊට අමතරව එයා යොදවන ජංගම දුරකථනයත් අමතර ප්‍රාග්ධනය. එතකොට ජංගම දුරකථනයට අපි දාගමු x කියලා. right ජංගම දුරකථනයට මෙතන දාගන්න x කියලා. ඔන්න ඔහොම. right දැන් මේක විසඳ ගන්න. 80න් 40ක් ගියාම 40යි 40යි 20යි 60යි. 60 දැන් 60යි 60 ඍණ 5යි ධන x කියලා ගමු ඕන්න. ආයෙ පාරක්. මේ පැත්තේ ලාභයක් තියෙනවා 30යි right. මෙතන ළමයි ධන x නෙමෙයි ඍණ x. හේතුව ඇයි? මෙතන වරහන් ඉවත් කරද්දී මේ වරහන් ඉවත් කරද්දී මේ ඍණ ලකුණෙන් මේ පහත් අඩු වෙනවා මේ x එකත් ඍණ වෙනවා. එතකොට 55යි ඍණ x right 55යි ඍණ x. එහෙනම් x කීයද? x එහා පැත්තට යනවා right එයා x සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තට යනවා 55න් 30ක් අඩු වෙනවා. එහෙනම් කීයද උත්තරේ? 25යි. right උත්තරය 25යි. right උත්තරය 25යි. පැහැදිලිද? ඒතකොට ඒකේ පෙර වැඩේ මේ විදිහට කරන්න ඕන ඔයාලා. මේ විදිහට කරන්නේ නැතුව උත්තරේ ගන්න බෑනේ. අපිට හිතලා කරලා ගහන්න බෑනේ. නිසා පෙර වැඩේ කරලා උත්තරේ අරගෙන අපි බලමු ඔයාලා කොහොමද ලකුණු කරලා තියෙන්නේ කියලා. ඔව් ළමයි 19 දෙනයි. ඒ කියන්නේ 159ක් වගේ තමයි හරියට කරලා තියෙන්නේ. එතකොට ළමයි 6 දෙනෙක්ව 30000ට ගිහිලා තියෙන්නේ. කාව්‍යයක් හිටියේ මේ ගොඩේ. වැඩිම ලකුණු ගත්ත ළමයාත් හිටියේ මේ ගොඩේ හිටියේ මේ 6 දෙනා අතර. ඒ කියන්නේ අර අමතර ප්‍රාග්ධනයේ 30000යිනේ. ඒ 30000 කෙලින්ම ගෙනල්ලා ගහලා මෙතන. ඒකෙන් අර ජම්මනාද එයා ගෙවපු වරිපණම් 5000 අඩු කරගන්න අමතක වෙලා ඔන්න ළමයි 6 දෙනෙක්ම එතනට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා හරියට වර්කින් එක කරන් ඇවිල්ලා තියෙනවා. අන්තිම තැනදී පොඩ්ඩක් අමතක කරලා තියෙනවා අර අමතර ප්‍රාග්ධනයේ යදපු මේ වරිපණම් ගෙවපු එක අඩු කරන්න ඕනේ කියලා. එහෙනම් ඒකත් මෙතනට ගත්තා නම් මේ 6 දෙනාට මේක මෙතනට එකතු වෙන්න තිබුණා. ඊට අමතරව තව ළමයි 4 දෙනෙක් 5000 කියලා ගහලා තියෙනවා. ළමයි දෙනෙක් 15000 කියලා ගහලා තියෙනවා. එයාලත් අර විදිහට පෙර වැඩ කරලා කරන්නට ඕනේ. right? නමුත් බහුතරය හරි උත්තරයකට එකතු වෙලා තියෙන විදිය ඔයාලට පේනවා. right අපි යන ඊළඟ ප්‍රශ්නය. වැට් ලියාපදිංචි ව්‍යාපාරික පහත දී ඇති ගැනුම් ජෙල්ලේ එකතුන් පොදු ලෙජරට පිටපත් කිරීමට අදාළ සටහන නිවැරදිව දැක්වෙන පිළිතුර ගැනුම් ජෙල්ලේ වටිනාකම් තීරුව එකතුව ගැනුම් ගිණුම හර right ගැනුම් ගිණුම හර ලක්ෂ 2යි. ඒකේ වැට් එක වැට් ගිණුම හර
right වැට් එක වැට් ගිණුම හර right වැට් ගිණුම හර 16000යි දෙකේම එකතුවෙන් ණය හිමි පාලන ගිණුම බැර. එහෙම තමයි අපි ගැනුම් ජෙල් එකතුව පොදු ලෙජරයට පිටපත් කරන්නේ. right ගැනුම් ජෙලේ වටිනාකම් තීරුවේ එකතුව වැට් රහිත වටිනාකම ගැනුම් ගිණුම හර වැට් එක වැට් ගිණුම හර මුළු වටිනාකම ණය හිමි පාලන ගිණුම බැර. පැහැදිලිද? දැන් අපි බලමු මේ උත්තරේට කොහොමද ඔයාලා සපයලා තිබ්බේ කියලා පිළිතුරු. ඒක නම් මම හිතන්නේ බෞද්ධරයක් හරියට ගහලා තියෙන්නට ඕනේ. අපි මේක ඔව් ළමයි 27 දෙනෙක් right ළමයි 27 දෙනෙක් 81ක් හරි උත්තරේ දීලා තියෙනවා ළමයි දෙන්නෙක් ගිහිල්ලා කියනවා ගැනුම් ගිණුම හර 216000යි කියලා එයාලා අර ගැනුම් ගිණුමට හර කරලා තියෙනවා වැට් එකත් එක්කම හොඳට මතක තියාගන්න වැට් ලියාපදිංචි ව්‍යාපාරයක වැට් කියන්නේ වියදමක් නෙමෙයි ඒ නිසා ගැනුම් ගිණුමට එකතු වෙන්නේ නැහැ ඒ දෙන්නට මේ දෙන්න ගැනුම් ගිණුම හර එයාලත් ඒ වැරද්දමයි කරන්නේ 216000ක් ගැනුම් ගිණුමට හර කරනවා ඉතින් මේ දුවලා පුතාලත් මේ පහසුවෙන්ම ඒක හදාගෙන මේ ගොඩට එකතු වෙන්නට ඕන right මේ ගොඩට එකතු වෙන්නට ඕන ඔයාලගේ ওই රිගහන ප්‍රශ්න 50 දී මම දකිනවා බහුතරයක් ওই ලකුණු අඩු ලකුණු ගන්නේ ලේසි ප්‍රශ්න වරද්දගෙන right ලේසිම ප්‍රශ්න වරද්දගෙන තමයි අඩු ලකුණු ගන්නෙ එයාලත් ඉතින් මේ ගොඩට එකතු වුණොත් ළමයි ඔයාලගේ ලකුණු නිකම්ම වැඩි වෙනවා ඔය දැනුම කියන එක ගොඩක් අය හංගනගෙන ඉන්නේ right හංගගෙන ඉන්නේ එයාලා එක බෙදා හරින්නේ නැහනේ මේවා හරි ලේසි ප්‍රශ්න මේවා ලේසිම ඔයාලට කරන්න පුළුවන් එහෙම කියලා දන්නේ නැති නිසායි ඔයාලා ඔය ලේසිම ප්‍රශ්න වරද්දන්නේ මේ හැමෝටම එකම බාර් එකකට එකතු වෙන්නට පුළුවන් මම නම් කියන්නේ right එකම මේ chart එකකට එකම තැනකට එන්න පුළුවන් හරිනේ ඒ විශ්වාසය තියාගන්න ළමයි right අපි යනවා ඊළඟ එකට 50000ක මිල වූ භාණ්ඩ 110ක වෙළඳ වට්ටමට ඇත්ත 108ක වැට් අනුපාතයට දී ණයට විකුණලා ද අතර නායකතියන්ගෙන් 110ක මුදල් වට්ටමට ඇත්ත මුදල් ලැබුණු මුදල කොපමණද එතකොට දැන් ලැබුණු මුදල හොයන්න මම මෙහෙම කරන්නම්කෝ ඒ ඕකට උනම් ගිණුමක් ගහන්න පුළුවන් ගිණුම ඕනේ right දැන් අපි වික්කේ 50000ක භාණ්ඩනේ ඕකෙන් අඩු වෙනවනේ 110ක වෙළඳ වට්ටම ඒ කියන්නේ 5000 එතකොට 45000නේ ඊට පස්සේ මේ 45000ට 108ක වැට් එකතු කරන්න ඉපේ 108ක වැට් එකතු කරාම එන්නේ 3600ක් එතකොට 48600යි ඔයාලා බලන්න මේ 4500 108ක් කියලා කියන්නේ 3600යි එතකොට 48600යි ඒ මුදල් ලැබෙද්දී ඒකට 110ක වට්ටමක් දෙනවා 4860යි එහෙනම් කීය දෙන්නේ 48600න් 4860ක් අඩු වුණාම 43740 වෙන්නට ඕන එන්නේ right 43740 ඒ කියන්නේ පිළිතුරු අංක 1 දැන් ඒකට පෙර වැඩේ වල මෙහෙම කරා නම් හරියටම හරි 50න් 5000ක් අඩු කරලා 45000යි ඒකට වැට් එක ගැහුවා 3600යි ඒතර ණයගතියන්ගෙන් ලැබෙන්නට ඕන 48600ක් මේ ණයගති පාලන ගිණුමම තමයි ගහලා තියෙන්නේ right ණයගති පාලන ගිණුමම 34ට ගහලා තියෙන්නේ ණයගතියන්ට අපි එකතු ණයගතියන් විකුණුම් ගිණුම බැර කරලා ණයගතියව හර කරා 48600ක් 110ක වට්ටමක් දෙනවනේ ඒතර 4860යි ඒතර එනවා 43740 එහෙනම් අපි බලමු දැන් ওই ප්‍රශ්නේත් මම හිතන්නේ ගිය පාර ගොඩක් අය වරද්දලා හරි මේක තමයි මම දාන්නේ ළමයි 28 දෙනෙක් right ළමයි 28 දෙනෙක් හොඳයි ආ ඒ කියන්නේ 184ක් පන්තියේ එකම තැනකට එකතු වෙලා තියෙනවා ළමයි 28 දෙනෙක් එකම තැනකට එකතු වෙලා තියෙනවා දැක්කත් දැන් ඔයාලා සමහර ප්‍රශ්න හොඳට හදාගෙන දැනුම හදාගෙන ඉස්සරහට එනවා සමහර ප්‍රශ්න තමයි පල්ලයට යන්නේ ඒ ප්‍රශ්න ටික හරියට හදාගන්න එතකොට මේවත් හදලා ඒවත් හැදුනම ඔයාලා හොඳ තැනකටපත් වෙනවා right එතකොට 184 දෙනෙක් මේ ප්‍රශ්නේ හරියට ගහලා තියෙනවා එතකොට ළමයි 5 දෙනෙක් වගේ තමයි වෙනත් උත්තර වලට ගිහිලා තියෙන්නේ මේ 5 දෙනාත් නැවත තාවක් මේක හරියට හදලා බලන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට යෝගට් නිෂ්පාදන ආයතනයක මේකේ මම හිතන්නේ ඔයාලගේ අර දීලා තිබ්බ පිළිතුර වැරදි නිසා ඔයාලගේ ලකුණු මේ
4ක් එකතු කරගන්න. right ලකුණු 4ක් එකතු කරගන්න. එතකොට යෝග නිෂ්පාදන ආයතනයේ පහත ගණනවල දාලා මූලික ලියවිල්ල. නිවැරදි දක්වන පිළිතුර තෝරන්න. කිරි මුදලට ගැනීම නිෂ්පාදන යන්ත්‍රයේ ණයට ගැනීම යෝග. දැන් කිරි මුදලට ගත්තම ගෙවීම් වවුචරය. නිෂ්පාදන යන්ත්‍රයේ ණයට ගත්තම ජර්නල් වවුචරය. ආපසු යෝගට් ආපසු එවීම. right යෝගට් ආපසු එවීම බැරපත. එතකොට ගෙවීම් වවුචරේ ජර්නල් වවුචරේ බැරපත. හරි උත්තරේ නම් ගෙවීම් වවුචරේ ජර්නල් වවුචරය සහ බැරපත. මම මෙතන දාලා තියෙන්නේ කිරි මුදලට ගැනීම කියලා. ඔයාලට දුන්න එකේ මම හිතන්නේ ඒක ණයට ගැනීම කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ ඇති උනේ. ඔව් ළමයි 32ක් හරියට ගහලා තියෙනවා. රයිට් ඒ කියන්නේ ඒක හරියටම හරි. කියන්නේ ළමයි 30 දෙනෙක් දැන් මෙතන කිරි ණයට ගැනීම ළමයි මෙතන හදලාද කියන්නේ මම. ඔයාලට දුන්න පේපර් එකේ මම අතන හදලා තිබුණේ කිරි මුදලට ගැනීම කියලා. ඒ නිසා තමයි මේ උත්තරේ වැරදුනේ. නමුත් ඔයාලා ලකුණු 4ක් එකතු කරගන්න මෙතනටත්. රයිට් ලකුණු 4ක් එකතු කරලා ළමයි 32ක් හරි. එකම එක ළමයි වරද්දලා තියෙන්නේ. ඒ ළමයාත් කෙලිම මෙතනට ආව නම් 100%ක්ම හරි. දැක්කනේ. ඒ කියන්නේ මූලික ලියවිලි සම්බන්ධයෙන් ළමයිට දැනුම තියෙනවා. මූලික ලියවිලි සම්බන්ධයෙන් ළමයිට දැනුම තියෙනවා. මූලික ලියවිලි මූලික පොත් සම්බන්ධයෙන් ඔයාලා හොඳයි රයිට්. දැන් ඔය වැනි ප්‍රශ්නයක් මට එතකොට ලබන පාර අතාරින්න පුළුවන්. නමුත් මම දාන්නේ ඇයි දන්නවද? එවැනි ප්‍රශ්නයක් විභාගෙ දුන්නත් අනිවාර්යෙන් එන නිසා මට අතාරින්න බෑ. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් මම දානවා. නමුත් ඔයාලා බහුතරයක් හරියට කරලා තියෙනවා. රයිට්. ඊළඟට අපි යනවා අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. මේ වැට් ගිණුමක් රයිට් වැට් ගිණුමක් වැට් පාලන ගිණුමේ සාරාංශය පහත දී ඇත. එතකොට මම මෙතනින් දැනුම මිනිස්සුගේ ඔයාලට වැට් ගිණුමක් ගහන්න දන්නවාද? රයිට් වැට් ගිණුමක් ගහන්න දන්නවද කියන එක තමයි දැනුම මිනිස්සුගේ. එතකොට අපි ගහගමු වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම ගහගත්තා. මතක තියාගන්න හැමතිස්සෙම වැට් පාලන ගිණුමක තියෙන්නේ බැර ශේෂයක් රයිට්. විශේෂයෙන් සඳහන් කරලා නැත්නම් වැට් පාලන ගිණුමේ ශේෂය බැර. ඉන්දවල බැරට දාගන්න 150. ඊළඟට විකුණුම් මත වැට් එක රජයට ගෙවී යුතු නිසා බැර කරනවා 1600ක්. විකුණුම් මත වැට් එක බැර කරනවා 1600ක් රජයට ගෙවී යුතු නිසා. රයිට් රජයට ගෙවී යුතු නිසා විකුණුම් මත වැට් බැර කරනවා. ඊළඟට ගැනුම් මත වැට් එක රජයෙන් අපිට අය කරගන්න පුළුවන් නිසා අපි හර කරනවා 680ක්. ගැනුම් මත වැට්. රයිට් 680යි. ඊට අමතරව රජයට ගෙවලා තියෙනවා 700ක්. රයිට් රජයට ගෙවලා තියෙනවා 700ක්. එතකොට හර වෙනවා මුදල් කියලා. රයිට් මුදල් කියලා 700ක්. දැන් අපි බලනවා මේකේ ශේෂය කීයද කියලා. මම මේ ගාන කිසිම අමාරු ගානක් නෙමෙයි. මේ ගානේ නිකම්ම චෙක් කරගන්න බැලුවා ඔයාලගේ මේ වැට් පාලන ගිණුමකට තොරතුරු දාන්න දන්නවද සහ වැට් පාලන ගිණුමක සාමාන්‍යයෙන් ශේෂය බැරට දාන්න දන්නවද කියන එක තමයි චෙක් කරගත්තේ. එතකොට 370ක් මේ එන ශේෂය ළමයි බැර. රයිට් මේ එන ශේෂය යන්නේ බැරට යන්නේ මේ 370ක් යන්නේ බැරට. එතකොට ඔයාලා පිළිතුර සඳහන් කරන්නට ඕන
370ක් ශේෂයේ බැර කියලා. right 370ක් ශේෂයේ බැර කියලායි ඔයාලා ලකුණු කරන්නට ඕනේ. එහෙනම් අපි බලමු ඒකට ඔයාලා කොහොමද ප්‍රතිචාර දක්වලා තිබුණේ කියලා. ඔව් ළමයි 14 දෙනයි ඒක හරියට හදලා තියෙන්නේ. 142යි මේ විදියට right වැඩ් පාලන ගිණුමක් හදන්න දන්නේ. ඔන්න. right ළමයි 42යි. කියන්නේ 142යි ළමයි වැඩ් පාලන ගිණුමක් හදන්න දන්නේ. දැන් මම හිතුවට ළමයි ශේෂය බැරට දාන්න දන්නවා. විකුණුම් වල වැට් එක බැර කරන්න දන්නවා. ගැණුම් වල වැට් එක හර කරන්න දන්නවා. ගෙව්වම හර කරන්න දන්නවා කියලා. එහෙම දැන් සමහරට මේක 370 හර ගහපු අයත් ඇයි. අපි බලමු. right අපි බලමු 370ක් හර ගහපු ළමයි 10 දෙනෙක් ඉන්නවා මේ. ওই 10 දෙනාම මෙතනට එන්න පුළුවන් නේ. අර ශේෂය හරට ආපු නිසා, හර පැත්තට ආපු නිසා එයාලා හිතනවා 3,70,000 කරගෙන නෑ නම මේ ශේෂය යන්නේ බැරට යන්නේ. ඒ නිසා අපි ගන්නේ බැර ශේෂය කියලා ගන්නෙ. ශේෂය පාගේ තියෙන පැත්තෙන් නෙමෙයි ශේෂය බලන්නේ. ශේෂය ඊගේ තියෙන පැත්තෙන් බලන්නේ. ඒ නිසා මේක එන්නේ බැර ශේෂයක්. right ඒතර මේ 10 දෙනාට මෙතනට එන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ එයාලා ගිණුම හදන්න දන්නවා ශේෂය කීව ගන්න දන්නේ නැති නිසා මෙතනට ගියේ. සහ 5 දෙනෙක් සහ 3 දෙනෙක් සහ 1 දෙනෙක් ඉන්නවා. එයාලා නම් මේ ගිණුම ගහපු එක ළමයි බලා ගන්නට ඕන. හරිද මේ ගිණුම අපි හදපු එක නැවත හදන්නට ඕන. right. එහෙනම් මේ තමයි අද දවසේ ඔයාලට සාකච්ඡා කරපු එක මගේ සාකච්ඡාව මොන හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔයාලට අහගන්න තියෙනවද තව මොන හරි කාරණයක්? ඔයාලට මොන හරි අහන්න තියෙනවද? තේරුණාද ඔයාලට මේ සාකච්ඡාව? තමන්ගේ ප්‍රශ්න වැරදුනේ ඇයි කියන එක තේරුම් ගන්න මේ සාකච්ඡාව වලට පිටුවහලක් වුණාද? ඔව් සර්. හරි. එහෙමනම් මේ ප්‍රශ්න නැවත හදන්න මම ඔයාලට මේකේ PDF එක දාන්නම්. මේ PDF print out අරන් ගුණ කරගන්න. right කරලා අර මම පෙන්නපු විශ්වවිද්‍යාල ටික හිතේ තියාගෙන නින්දට යන්නට ඕන. right ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න ඕන. ඒවා හදලා තියෙන්නේ ඔයාලට. right ඉතාමත් ප්‍රතාපවත් බිල්ඩින්. ඔය අපි දකින ඉස්කෝලයක් නෙමෙයි ළමයි. right අපි දකින ඔය චූටි ඔයාලා යන ඔය ඉස්කෝල නෙමෙයි. right විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ ඉතාමත්ම ඔයාලා 90ක් දැක්කත් අපි 5-6 දෙනෙක්ට බදා ගන්න බැරි. ඒ වගේ ප්‍රතාපවත් බිල්ඩින් ගහලා තියෙන්නේ කාවෙන් වෙන්නේ? අපිම වෙනුවෙන් තමයි right. අපේම ඔයාලා වෙනුවෙන්ම තමයි ඕවා තියෙන්නේ. ඒ නිසා ඔයාලට තියෙන නිදහසේ ඉගෙන ගන්න තියෙන තැන නිකන් ටියුෂන් පන්තියක් නෙමෙයි. ඒක තුල තියෙනවා වෙනම සංස්කෘතියක්, වෙනම ඔයාලට නිදහසේ ඕනම දෙයක් කරන්න අයිතිය තියෙන සුන්දර දැනක් විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒ සීනෙත් එක්ක ජීවත් වෙන්න. ඒ සඳහා මම පෙන්නනන්නේ මෙතන ඔයාලට මාර්ගයක්. මෙන්න මෙහෙම කරන්න කියලා. ඒ මාර්ගය යන්න ළමයි. right. ඒ මාර්ගය ගියාම ඔයාලට පහසුවෙන් එතනට ගිහිල්ලා ඔයාලා හොඳ ජොබ් එකක් කරලා, ඔයාලගේ දෙමව්පියන්වත් බලාගෙන, යාළුවත් සතුටු කරලා ඔයාලට ලස්සන ජීවිතයක් ඇතුළත් වෙන්න පුළුවන් වෙයි. එහෙම නැතුව මේ කාලය තුල ඔයාලා යම් වෙන සිතුවිලිත් එක්ක එහෙම මේවා වුණොත් එහෙම ඔයාලට ඒ සීනේට යන්න බැරි වෙයි. right. ඉතින් එනවා සුප්පතන ඔයාලට එතනට යන්න ලැබෙන්න කියලා වැඩ කරමු හොඳට. right අපි එහෙනම් අපි ආයෙ දවසක මේ වගේම ඇසස්මන්ට් එකකින් හම්බෙමු. අර විශේෂයෙන් වරද්දපු ඒවා හදාගෙන හම්බෙමු. right. හරි. එහෙනම් ආයිබෝවන්.